හායි යමුද අපිත් එක්ක රෝන්දයක්? ඉතින් ඔක්තෝබර් මාසේ හැමෝම කතා වුණු අවුරුදු 12කට පාරක් පිපෙන නෙළු බලන්න තමයි අපි මේ යන්නේ. ලස්සන නෙළු බලන්න නම් වීඩියෝ කිවර වෙනකන් අපිත් එක්ක ඉන්න. නිල් පාට වලාකුළුත් එක්ක කොළ පාට ලෝකයක් පහලින් පහු කරගෙන අපි මේ යන්නේ හෝටන් ප්ලේස් පැත්තට. ඔන්න ඔහිය පැත්තට එද්දි නම් සබාදහම් මොකක්දෝ කියන්න පටන් අරගෙන තියෙනවා. ඔන්න අපි කී දවසේ මෙන්න මේ විදිහට වැස්සකුත් පටන් ගත්තා. වැස්සත් එක්කම ලස්සන නිහඬ පරිසරයක් අපිට බලා ගන්න පුළුවන් වුණා. වැස්සත් එක්කම ඔහිය පහ වෙනකොට නම් ඉතින් මීදුමේ හොඳටම පාර වහගෙන තමයි තිබුණේ. මෙන්න මේ විදිහට ඔහිය පහු කරගෙන අපි හෝටන් ප්ලේස් පැත්තට ආවා. හෝටන් ප්ලේස් වලට යන්න කලින්ම ඉතින් ඔන්න ඔය විදිහට පාර දෙපැත්තෙම ලස්සන මල් වත්තක් වගේ නෙළු බලා ගන්න පුළුවන් වුණේ ඔන්න ඔය විදිහට තමයි. නෙළු බලන්න යන හැමෝම ඉතින් තොටුපොළ ට්‍රේල් එක පැත්තට තමයි මේ දවස්වල යන්නේ. මොකද තොටුපොළ ට්‍රේල් එක දිගටම නෙළු ලස්සනට පිපිලා තියෙනවා කියලා තමයි අපි දැනගන්න ලැබුණේ. ඔන්න ඉතින් අපි තොටුපොළ ට්‍රේල් එක ළඟට ආවා. වැස්ස කියලා නෑ ඉතින්. අපි ගියපු දවසේ නම් මේ මල් බලන්න ගොඩාක් අය ඇවිල්ලා ඉඳියා. වැස්සත් එක්ක අඳුර වෙලා තිබුණට මේ පොන්චි අඩිපාර නෙළු මල් වලින් හරි ලස්සනට හැඩ වෙලායි තිබුණේ. ඔන්න එහෙනම් අපි යමු මොනවද මේ නෙළු වර්ග 4 කියලා බලන්න. ඔන්න බලන්නකෝ සුදු පාට නෙළු, රෝස පාට නෙළු, දම් පාට නෙළු, කහ පාට නෙළු. ඔන්න ඔය වගේ නෙළු වර්ග 4ක්ම අපිට බලා ගන්න පුළුවන්කම තිබුණා. හැබැයි මේ දම් පාට නෙළු නම් වැඩි බලා ගන්න හම්බ වුණේ නැහැ. සුදු පාට වගේම රෝස පාට නෙළු නම් සුලභව තිබුණා. අපි ගියපු දවසේ හොඳටම වැහලා තිබුණ හින්දා පාර නම් ඉතින් හොඳටම මඩ වෙලයි තිබුණේ. හැබැයි ඉතින් මේ ලස්සන සුන්දරත්වය විඳ ගන්න නම් ඒකේ කිසිම බාධාවක් තිබුණේ නැහැ.
ඇත්තටම හෝටන් ප්ලේස් වල කොටින්ගේ අඩවිය කියන්නේ මේ තොටුපොළ ට්‍රේල් එකටලු. ඔන්න බලන්නකෝ මේ ගමන අතරමැදදී අපිට පහළ ලස්සනට පේන විදිහ. ඔන්න ඔය විදිහට මේ මල් වල ලස්සන බලාගෙන අපි උඩටම ආවා. ඉතින් බලන්නකෝ උඩට පේන view එක මොන වගේද කියලා. උඩටම ගියාම නම් සුදු පාට නෙළුම් තමයි ගොඩක්ම තියෙන්නේ. ඒ වගේම රෝස පාට නෙළුම් චුට්ටක් වගේ තිබුණා. දැන් නම් ඉතින් නෙළුම් බල ඉඳලා ටිකක් රෑ වෙලා වගේ නේද? වැහි අඳුරුත් එක්ක ගොඩක් රෑ වගේ පෙවුනට මේ හවස 4ට විතර. කොහොම වුණත් අපේ රෝන්දේ නම් දැන් ඉවර කරන්න වෙලාව හරි. ඔන්න ඉතින් පහළම තිබ්බ ලස්සන නෙළුම් ටිකකුත් බලාගෙන අපි මේ ලෑස්ති වෙන්නේ ආපහු යන්න. අස්ව්ලොග් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. අපේ රෝන්දෙත් එක්ක ආයෙත් සෙට් වෙමු.